විඩක් කන්න ඕන බොලේ. පුවක් ගෙඩියක් කපලා උත විඩක් කන්න ඕන. ඔන්න බොලේ අර සුමිති පාලයක් තියෙනවා. ඕකට වැඩක් නෑ හත්තලා මේ කිසිදිය අනුන්ගේ ඕපු දූපියම්ම තමයි කන ටක් ගාලා පිටේ කාලා හං ගන්නවා. ඕක වෙන්නේ නෑ විදේ. ඕකට කියන්නේ දැන් දුක්කොලක් නෑනේ බුලේ. ඒකින්ද කියන්නේ දුක්කොල නෑනේ කියලා. ඕක එන්නට ඉස්සලා හං ගන්න ඕන. වාඩි වෙන්න බොලේ. ඉඩක් කනවා. දැන් දුම්කොලක් නෑනේ බොලේ ඉතින්. මක්කේ කන්නේ? මම නැති මේ ගස්ලක් පිල්ලක් ගෙනවා අනේ කන්නේ ඕනේ කියලා හිතාගෙන. වාඩි වෙන්න බොලේ. ඉතින් අර කොහොමද? ගියේ නෑ. යනවා කියලා කිව්වනේ බොලේ ඉතින්. ඒක තමයි මේ බොලේ. ඒක තමයි බොලේ කියන්නේ. අරු මා ගියක් ගානේ අවිදාවි දින්න කනේ බොලේ වැඩි. කොහාට හරි යනවා විඩක් කනවා. මේ මෙහාට තිනුව උන්න පාරෙන් උන්න බෑගෙන ඇවිල්ලා විඩ කාලා උයේ ඉන්න බොලේ. දැන් දුම්කල නැති ඉන්න බොලේ කන්නත් බෑ කිසි රසක් නෑ බොලේ කෑවට. වාඩියන් කුබන්. පිටකද නියමයි බොලේ. ඒකත් හොඳයි බොලේ දැන් දුම්කල නැති එක නේ බොලේ. බොලේ අර යකා කතා කරේ නෑනේ බොලේ. අර ජුලියන් ගහේ ජුලියන් ටික උන් කඩනකම් අපිත් එක්ක පාරීටියක් කතා කරේ නෑ බොලේ. ජුලියන් ටික කඩලා ඉවරනාට පස්සේ ලොකු මහත්තයෝ කියලා දැන් යන පාරේ කතා කරා. මෙච්චර දවසක් බොලේ කතා කරේ නෑනේ අර යකා ජුලියන් ටික කල්ල ඉවර වෙනකම්. බලහන්කෝ බොලේ. මේකේ වැඩ බලන්න මේ පළතුරු මොනවා හැදෙන ගම අපිත් එක්ක කතා කරන්නේ නෑ කිව්. ඒකනේ බොලේ. බොලේ ජුලියන් ගහ ගෙඩි 1000කට වැඩි තිබුණනේ බොලේ. බලන්න. අන්න උනානේ අපිට මොකටද? අන්න උන්නේ නේ හමි. ජුලියන් මුර කොන්න ගහ මුල මිනිස්සු ගෙඩි 10 එක සැරේට වැටෙනවනේ බොලේ. 1000කට වැඩි ගහේ තිබුණනේ. ඉතින් යම්කි ටිකක් පුරාට අරන් ඉන්නේ. උගාට නේ බොලේ. ජුලියන් ටික පැවිදිලා තියෙන්නේ බොලේ දැන් නම් හොඳට අනුන්ගේ වන්න හුන්න වැඩක් නෑනේ අනේ බොලේ අපිට. අපි ගහක් ඉඳ ගන්න ඕනේ බොලේ. අපිට කාටවත් දෙන්න ඕනේ නෑනේ. අපි ගහක් ඉඳ ගත්තා අපි ටික කඩාගත්තා. මේ සැරේ වගේ දෙකක් ගස් දෙකක් ඉන්නන්නකො බොලේ. ඉරිසියාව නැතුව. ඉරිසියා කරන්න එපා බොලේ. ගස් දෙක බොලේ අනුන්ගේ දේවල් අපිට වැඩක් නෑනේ බොලේ. මට යහගත්ත ටික අනේ මම යනවා යන්න. අනේ ඵලයන් අනුන්ගේ වන්න හුන්න හොයන්න නැතුව උඹලා ඵලය ලබ උඹලට ගිහින් ජුලියන් ගස් දෙකක් ඉඳ ගනින්කෝ. අර වටේ ගෙදර වටේ ජුලියන් ගස් දෙකක් ඉඳගත්තා අනුන්ගේ වන්න හුන්න ඕනේ නෑනේ. ඉඳ ගනින්කෝ.